අද වීඩියෝ එකෙන් අපි බලමු අපේ මේ නියපොතු තියෙන කකුල් වල ඒකේ නියපොත්ත වටේ මේ විදිහට අර තුවාල වෙලා නියපොත්ත කුණු වෙලා වගේ වෙන අවස්ථා තියෙන අන්න ඒවට අපිට කරන්න පුළුවන් පුංචි පෙඩිකියුර් එකක් ගෙදරදීම කරන්න පුළුවන් සරල පිළියමක් කරන විදිහ. ඉතින් මේ සරල සත්කාරය පෙඩිකියුර් එක ගෙදර තියෙන දේවල් වලින්ම අපිට කරන්න පුළුවන්. සමහරක් චූටි දේවල් විතරක් පිටින් ගන්න නෙවෙයි ඒත් ඒ දේවල් නැතුව වුණත් අපිට මේ වැඩේ ගෙදරදී කරන්න පුළුවන්. අපි කන මොන දේවල් වලින්ම දාලා ඉතින් අපි බලමු මේ මොනවද කියලා. ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලා කකුල් දෙකම දාගන්න පුළුවන් භාජනයකට හොඳට උණු කරගත්ත නටන උණු වතුර ටිකක් මේ භාජනයට දාලා ඊළඟට මේ භාජනයේ උණු වතුරකේ තැම්බෙන්න අපි උයන්න ගන්න කහ තියෙන්නේ. ඒ කියන්නේ අමු කහ කුඩු ටිකක් නැත්නම් අමු කහ කුඩු ටිකක් දානවා නම් හොඳයි. ඒ වගේම ලුණු ටිකක්. තව එතකොට අපිට දාන්න පුළුවන් මේකට දෙහි විෂ බින්දු කිහිපයක් සහ දෙහි අපි මිරිකල මොනවාරි කෑම වල දාන මිරිකලා ගත්ත දෙහි ලෙලි ටිකක්. ඒ වගේම ඊළඟට තේ කුඩු, ඒ වගේම කෝපි කුඩු, තව අපිට දාන්න පුළුවන් අපි ෆේස් පැක් හදාති ගන්න කස්තුරි කහ කුඩු. මෙන්න මේ දේවල් ටික දාලා මෙන්න මේ විදිහට ඔයාලා කකුල් දෙක දාගන්න පුළුවන් භාජනයකට. දැන් මම මේ ඔයාලට කියලා දුන්නු ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේ භාජනයට දාලා තියෙන්නේ. දාලා මම උණු වතුර එක නටන්න තියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ අපි දාන අමුද්‍රව්‍ය ටික දාලා තියෙන භාජනයට අපි අර නටපු උණු වතුර ටික දාලා උණු වතුරයකට අපේ කකුල් දෙක දාගෙන ඉන්න පුළුවන් රස්නය වෙනකම් මද රස්නය වෙනකම් ඒක නිමෙන්න ඇරලා ඊට පස්සේ අපේ කකුල් මේ විදිහට දාගෙන විනාඩි 20ක් පැය භාගයක් විතර අපි මේ කකුල් පෙඟෙන්න අරිනවා මේ වතුර එකේ. මේ වෙලාව තිබ්බට පස්සේ අපි කකුල් දෙක මේ වතුර එකෙන් අයින් කරලා හොඳට රෙදි කෑල්ලකින් නැත්නම් ටවල් එකකින් කකුල් නියපොතු අස්සේ හොඳට තෙත මාත්‍ය කරගන්නවා. ඒ කියන්නේ වතුර බිඳක්වත් නැති වෙන විදිහට කකුල් පිහාගෙන ඊට පස්සේ ඔයාලා ගන්න ෆුට් ක්‍රීම් එකක් නැත්නම් ක්‍රැක් හීල් ක්‍රීම් එකක් වගේ ඔයාලට යූස් කරන්න පුළුවන්. ඔයාලගේ අටිපතුල් වලටයි කකුල් වලටයි. නියපොතු වටේට මතක ඇතිව අපි හොඳට වේල ගන්න ඕන. මොකද මේ නියපොතු මේ විදිහට කුණු වෙන්න නැත්නම් තුවාල එන්න පටන් ගන්න යට යන්න පටන් ගන්න අපි කියන්නේ නොහිතා සමන අපි රෙදි හොදලා වතුර හලා ගන්න අපේ කකුල් වලට. ඒකෙන් අපේ කකුල් තුවාල වෙන්න බලනවා. ඒ වගේම තමයි කුණු එක්රැස් වෙලා තෙත හොඳට නියපොතු අස්සෙම වේලෙන්නේ නැතුව තෙතර එක තිබිලා තමයි මේ නියපොතු කුණු වෙන සහ තුවාල වෙන්න පටන් ගන්න විස බීජ රැඳිලා තිබිලා. ඉතින් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වෙනුවෙන් මේ වගේ සත්කාර කරනවත් එක්කම අමතක නොකර අපි අපේ කකුල් වතුරට නිරාවරණය වෙන හැම වෙලාවකම අපි අපේ කකුල් හොඳට පිහදාලා වේල ගන්න එක. ඉතින් ඒක වගේ හැම අධික ලෙස වේලන්න බලපාන්නේ නැහැ. නියපොතුත් ලස්සනට පියාගන්න කකුලුත් ලස්සනට පියාන්න බලපානවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු. එතකම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ තව ඉස්සරහට බලන්න. ඉතින් ඔයාලට කියන්න අමතකන දෙයක් තියෙනවා මට. ඔයාලට මගේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් මේ ටිකේම ගොඩක් කලින්ද ට්‍රෙන්ඩින් වුණා මේ ලෝෂන් ඔලිව් හෙයාර් ක්‍රීම් එක. ඉතින් මේක රිසල්ට් මාරයි. මම මේකට ඇඩ් කරන්න බැහැ මට. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකට අනිවාර්යෙන්ම මගේ ස්ටෝර් එකෙන් වැඩගත් අයට රිසල්ට් ඔයාලට ඇඩ් කරන්නම්. ඉතින් මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ හරි කමෙන්ට් එකේ හරි දාන්නම්. මගේ මේ channel එකේ මේ ගැන වීඩියෝ එකක් තියෙනවා. වීඩියෝ එක බලලා ඉක්මනට ඇවිල්ලා මගේ WhatsApp එකට ඔයාලගේ order එක place කරන්න.